සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි විශ්ව රේඛාව තුලින් රැගෙන ඉන්නේ ලෝකයේ ඇති විස්මිත සහ අරුම පුදුම තැන් කීපයක් ගැන කතා කරන්න. අපි හැමෝටම පුරුදු වෙලා තියෙන්නේ ලෝකය කියන්නේ අපි දන්න කියන දේවල් වලින් පිරුණු තැනක් කියලා හිතන්නේනේ. ඒත් මේ ලෝකයේ තියෙනවා අමුතු විස්මයජනක සහ කිසිම තැනක් නැති ස්ථාන කීපයක් ගැන. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. මුලින්ම අපි යමු අපායට. ටර්ක්මෙනිස්තානයේ තියෙනවා අපාය වලට මුහුණ දෙන විදිය තැනක්. බලන්න ගිය හුඟක් අය කියන්නේ ඒකට අපාය දොර කියලා. 1971 දී ඒ කියන්නේ අවුරුදු 50කට කලින් විද්‍යාඥයන් පිරිසක් විසින් මෙතන ගෑස් පාස් වලින් පරීක්ෂාවක් කරන්න ගියා. ඒ අවස්ථාවේ පොළොව විවුරුණා. ඔවුන් හිතලා තියන්නේ ගෑස් එළියට කාන්දු වෙනවා කියලා. ඉතින් ඒවා දැවීමෙන් නැති කරමු කියලා හිතලා. නමුත් එදා ඉඳන් අද වෙනකම්ම දැවූ ගෙනියම් අදත් රාත්‍රිය පුරාම දැවෙනවා. ගැඹුරු රන්වන් පාටකින් ගිනි කණු අහසට නගින්නේ. කවුරු හරි එතරට ලං වුණොත් උණුසුම් තාපය දැනෙනවා. ඒව ඉතාමත් රශ්මියෙන් යුක්තයි. ළඟට යන්න අමාරුයි. රෑවෙද්දී එතනට මිනිස්සු කියනවා අපායට වාසනාව කියලා. මිනිස්සු මේ තැන බලන්න ගොඩක් එනවා. ගිනි පස්සල අපාය පියමන් කරන මිනිස්සු වගේ. ඔයාලට කවදාවත්ම හිතිලා නැද්ද මේ පොළොවට යටින් තවත් ලෝකයක් ඇති කියලා? දැන් මම කියන්නද තවත් ලෝකේ තියෙන අద్භූතම රහසක් ගැන. මේක දිය ඇල්ලක්. හැබැයි වතුර යට තියෙන්නේ. මොරිෂස් කියන්නේ ඉන්දියානු සාගරයේ මැද තියෙන ලස්සන දූපතක්. එතනට ගිහින් ගුවන් යානයකින් පහළ බලද්දී මුහුද යටින් මනාකල්පිත දිය ඇල්ලක් පේනවා. නෑ, ඒක දිය ඇල්ලක්ම නෙමෙයි. ඒක ඇත්තටම දිය ඇල්ලක් වගේ. ඒක අරුත් කතාවක්. මුහුදේ ප්‍රවාහය සහ පස් ගැටුණු හැටි නිසා අඳුරු සහ ප්‍රභාසල පෙම්ම වෙනස් වෙලා ඒක පේන්නේ දිය ඇල්ලක් වගේ. යටට වැටෙනවා වලක් වගේ. ගුවන් යානයකින් යද්දී පහළ බලද්දී හරියට ඔයාලට පෙනේවි මුහුද යටින් දිය ඇල්ලක් ගලනවා වගේ. පොළොව යටට යන දිය යන ජල ලෝකයක් කියලා හිතෙන්න පුළුවන්. ඔව්, ඒ තරම්ම සුන්දරයි. නමුත් එතන දිය ඇල්ලක් නෑ. ඒ රූපේ ලෝකේ සියලුම අය හිතන විදිහට දිය ඇල්ලක් වගේම ආත්ම ලෝකයක් වගේ තමයි පේන්නේ. ඔයාලටත් බලන්න හිතෙන තැනක් තමයි මේ වතුරයට දිය ඇල්ල. බොහෝ සංචාරකයන් මේ මොරිෂස් දූපතට යනවා. විශේෂයෙන්ම යන්නේ මේ ස්ථානය බලන්න. මොකද මේක මනංකල්පිත ලෝකයක්. කාට හරි හිතෙන්න පුළුවන් මෙතන නැවක් කියොත් ඒ නැවට මොකද වෙන්නේ කියලා. එහෙමත් හිතෙන්න පුළුවන් නේද? ඒත් ඇත්තටම එතන දිය ඇල්ලක් හෝ ගැඹුරු විදියට පේන වලක් ඒ වගේ තැනක් නෙමෙයි. හිතන්නේ කොයිතරම් විදියට අපුරු රටාවක් අපේ ඇස් රවට්ටන්න හැදිලා තියෙනවද නේද? මිනිසාගේ කිසිදු මැදිහත් වීමකින් තොරවම ස්වභාව ධර්මය විසින් කරා වූ අපුරු නිර්මාණ, විස්මිත නිර්මාණ. ඔබ අපි දැකිය යුතුමයි. ඉතින් අද විශ්ව රේඛාව තුලින් ගෙනාව මේ පොඩි වීඩියෝව හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් යෝජනා අපිට කියන්න. සුබ දවසක් ඔයාලා හැම